ලියන්න. පාඩමේ මාතෘකාව ලියන්න. චලිතය පිළිබඳ නිව්ටන් නියම. අපිට විද්‍යාව 10 වසරේ 4 වෙනි පාඩම ලියන්න. ඒක උනද අලුත් පාඩමෙන් පටන් ගන්න. හරි. හරි ලියන්න. චලිතය පිළිබඳ නිව්ටන් නියම. චලිතය පිළිබඳ නිව්ටන් නියම. චලිතය පිළිබඳ නිව්ටන් නියම. හතරවෙනි පාඩම. චලිතය පිළිබඳ නිව්ටන් නියම. හරි. ලේ මාතෘකාව බලය. අනුමාතෘකාව ලියන්න. බලය වරනතුරු x පකුණ. බලය force x පකුණ. හරි බලය. හරි. හරි. දැන් දැන් මේ පාඩම භෞතික විද්‍යා පාඩමන්නේ. හරි ඒතර අපි දන්නවා භෞතික විද්‍යා පාඩම ගුවම නේද වැඩිපුර තියෙන ගණන් හදන කොට. ඒ වගේම ඒ ගණන් හදන්න නම් ඒක ඇතුළේ තියෙන තියරි කොටස් ටික අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. හරි. හරි. නිව්ටන් නියම වලට යන කලින් හරි. මොකද්ද බලය කියන්නේ? බලය මම මොකක් හරි වස්තුවක් අදිනවා. මොකක් හරි වස්තුවක් මොකද ගන්නෙ? අදිනවා. ඊට මගේ වාහනයක් තල්ලු කරනවා. හරි. ඔය දෙකම කරන්න මට මොකක් ඕනේද? බලයක් යොදන්න ඕනේ. වාහනයක් නිකන් මෙහෙට තල්ලු වෙනවද? නෑ. අපි තල්ලු කරන්න ඕනේ. බලයක් යොදන්න ඕන. නේද? ඒ මොකක් හරියක් අපි අදිනවා. හරි? හරි. එහෙනම් මොකද්ද බලයක් කියන්නේ? ඇදීමක් හෝ තල්ලු කිරීම. හරි. එහෙනම් බලයක් කියන්නේ මොකද්ද? ඇදීමක් හෝ තල්ලු කිරීමක් තමයි බලයක් කියලා කියන්නේ. හරි? හරි. ඊට පස්සේ පොඩි කාලේ කතා කරා බලයමයින ඒකක. මොකෙන්ද බලයමයින්නේ? නිව්ටන් වලින්. හරි දැන් මේල පොඩි කොටසයි පාඩම් කරගන්න තියෙන්නේ. පැහැදිලිද? එසේ මේ කොටස ඔය පාඩම යන අතරතුර පාඩම් කරගන්න. හරි? මම අවසානයේ බලන පාඩම් තියලා කට්ටියට. හරි? අන්න කල්පනාවෙන් ඉන්න ඕන පන්ති. හරි. දැන් බලයමයිනේ ඒකේ මොකද්ද? නිව්ටන් දාන අකුර මොකද්ද? කැපිටල් N. කැපිටල් N. හරි? එහෙනම් බලය කියන්නේ මොකද්ද? ඇදීමක් හෝ තල්ලු කිරීමක්. එන බලයක් නේ. ඇදීමක් හෝ තල්ලු කිරීමක් කරන බලයකි. බලයමයිනේ ඒකේ මොකද්ද? නිව්ටන්. හරි? හරි. තරොත් දාලා ඇදීමක් හෝ තල්ලු කිරීමක් ඇදීමක් හෝ තල්ලු කිරීමක් ඇදීමක් හෝ තල්ලු කිරීමක් ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයකි. ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයකි. බලය මනින අන්තර්ජාතික සම්මත ඒකකය බලය මනින අන්තර්ජාතික සම්මත ඒකකය අන්තර්ජාතික සම්මත ඒකකය නිව්ටන් වේ. හරි නමින් ලියන්න මේ නිව්ටන් වරහන් ඇතුළේ කැපිටල් N වේ. නිව්ටන් වරහන් ඇතුළේ කැපිටල් N වේ.
හරි. හරි. ඊළඟ මාතෘකාව ලියන්න. ඊළඟ මාතෘකාව බලයක උපයෝගී ලක්ෂය හා ක්‍රියා රේඛාව ඊළඟ මාතෘකාව බලයක උපයෝගී ලක්ෂය හා ක්‍රියා රේඛාව ඊළඟ මාතෘකාව බලයක උපයෝගී ලක්ෂය හා ක්‍රියා රේඛාව බලයක උපයෝගී ලක්ෂය හා ක්‍රියා රේඛාව බලයක උපයෝගී ලක්ෂය හා ක්‍රියා රේඛාව හරි. හරි මට කියන්න. හරි මෙන්න මේසයක් උඩ මොකක් ලී කුට්ටියක් තියලා වස්තුවක් තියලා ලී කුට්ටියක් තියලා මෙන්න මෙතන නූලක් ගැට ගහලා මේ පැත්තට අදිනවා. බලය දෙනවා කියන්නේ අදීමක් කොතනද කිරීමනේ බලය කියන්නේ. හරි ඔන්න මං අදිනවා. මම අදිද්දී මේක මේ පැත්තනේ යන්නේ. බලය ක්‍රියා කරන මේ පැත්තනේ. අදින්නේ මෙහෙම නූලක් ගැට ගහන්නේ. අන්න ඒකට අපි කියන මොකද්ද? බලයේ ක්‍රියා රේඛාව. ඒ කියන්නේ බලයේ ක්‍රියා කරන දිශාව. බලයේ ක්‍රියා කරන මෙන්න මේ පැත්තනේ. අපි කියනවා මොකද්ද? ඒක බලයේ ක්‍රියා රේඛාව. මේ රේඛාව ඔස්සේ තමයි බලය ක්‍රියා කරන්න මේ. හරි. උපයෝගී ලක්ෂය කියන්නේ මෙන්න මෙතන. ඒ කියන්නේ බලය යොදන ලක්ෂය. අපි නූලක් ගැට ගහන්නේ මෙතනටනේ. අපි අදින්නේ මේ බලය යොදන්නේ මෙතනටනේ. හරි. අන්නේ බලය යොදන ලක්ෂයට අපි කියනවා මොකද්ද? බලයේ උපයෝගී ලක්ෂය කියලා. හරි. දැන් බලය යොදන දිශාව බලයේ ක්‍රියා රේඛා කිව්වා. බලය යොදන ලක්ෂයට අපි කිව්වා බලය උපයෝගී ලක්ෂයනේ. බලය යොදන ස්ථානේ. හරි. බලය උපයෝගී ලක්ෂය. හරි. මෙවුරු බැඳ ගන්න. මෙවුරු බැඳ ගන්න. ඇදලට නම් කරගන්න. දැන් මේව නම් 9 දී තිබ්බා. හරි. අපි පිළිවෙලට පැහැදිලි නෝට් එකක් හදා ගන්නවා. දැන් මේක පොඩි පාඩමක් හරි. අපිට එක දවසකින් වගේ ඉවර කරන්න පුළුවන් පොඩි පාඩමක්. හැබැයි විභාගෙදී ප්‍රශ්න අහන හොඳට. අන්න පොඩි කොටස මතක තියාගන්න තියෙන්නේ. ඒව අතිශය වැදගත් ඒ කොටස්. හරි. හරි ඇඳලා නම් කරගන්න. හරි බලය යොදන ස්ථානයට බලය යොදන ලක්ෂ්‍යය තමයි උපයෝගී ලක්ෂ්‍යය කියන්නේ. හරි. එතකොට ක්‍රියා රේඛාව කියන්නේ බලය යොදන දිශාවනේ. දැන් දිශාව පෙන්වන රේඛාවනේ. දිශාව පෙන්වන මෙහෙටනේ. මේ රේඛාව තමයි කියන්නේ මොකද්ද? බලයේ ක්‍රියා රේඛාව. හරි ලියන්න පල්ලෙන් දරුවක් දාලා. වස්තුවකට බලය යොදන වස්තුවකට බලය යොදන ස්ථානය වස්තුවකට බලය යොදන
ස්ථානය බලයේ උපයෝගී ලක්ෂය නම් වේ. වස්තුවකට බලය යොදන ස්ථානය බලය යොදන ස්ථානය බලයේ උපයෝගී ලක්ෂය නම් වේ. බලයේ උපයෝගී ලක්ෂය නම් වේ. ඊළඟ බලය යෙදෙන දිශාව පෙන්වන රේඛාව. ඊළඟ බලය යෙදෙන දිශාව පෙන්වන රේඛාව. බලය යෙදෙන දිශාව පෙන්වන රේඛාව. දිශාව පෙන්වන රේඛාව බලයේ ක්‍රියා රේඛාව නම් වේ. 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 හරි ඊළඟ මාතෘකාව ලියන්න. ඊළඟ මාතෘකාව වස්තුවකට බලයක් යෙදීම නිසා ඊළඟ මාතෘකාව වස්තුවකට බලයක් යෙදීම නිසා වස්තුවකට බලයක් යෙදීම නිසා විය හැකි සිදුවීම් වස්තුවකට බලයක් යෙදීම නිසා විය හැකි සිදුවීම් විය හැකි සිදුවීම් හරි හරි මට කියන්න මම ඔය ප්‍රශ්න අහනවා හරි වස්තුවකට බලයක් දෙනවා මොකද බලයක් කියන්නේ එක්ක අදිනව නැත්තම් තල්ලු කරනවානේ මේ වාහනයක් තල්ලු කරනවා ඒ වගේනේ ඒ වගේ සීන් යන්නේ වාහනයක් තල්ලු කරනවා නිශ්චල වස්තුවකට මම බලයක් දුන්නොත් චලනය වෙනවනේ වාහනයක් හිටලා තියෙනවා අපි කියලා බලයක් දෙනවා තල්ලු කරනවා මොකද වෙන්නේ නිශ්චල කෙනා චලනය වෙනවා නේද එහෙනම් පළවෙනි කාරණාව තමයි නිශ්චල වස්තුවකට බලයක් දුන්නා මෙයා චලනය වෙනවා දෙවෙනි කාරණාව මම දැන් චලනය වෙන වස්තුවකට බලයක් දෙනවා ඒ කියන්නේ චලනය වෙන වස්තුව දැන් වාහනයක් ඔන්න තල්ලු වාහනයක් ඔන්න නැත්නම් බයිසිකල් එකක් පුට් සයිකල් එකක් ඔයාලා තියෙන පුට් සයිකල් යන්නේ ඔය ඉගෙන හොඳද නේ ඔව් ඔයාලා පුට් සයිකල් යනවා හරි චලනය වෙන වස්තුවන්නේ පුට් සයිකල් යනවා යද්දි පිටිපස්සෙන් ගිහිල්ලා අපි තල්ලු කරනවා ඒ පිටිපස්සෙන් බලයක් දෙනවනේ වේගය මොකද වෙන්නේ වේගය වැඩි වෙනවා හරි එහෙනම් චලනය වෙන වස්තුවකට බලයක් දුන්නම මුලින්ම වෙන කාරණා මොකද්ද එක්ක වේගය වැඩි වෙනවා එහෙම නැත්නම් තාම මොනවද වෙන්න පුළුවන් අපි පිටිපස්සට ඇද්දොත් වේගය මොකද වෙන්නේ දැන් මුලින් වේගය වැඩි වුණානේ පිටිපස්සට ඇද්දොත් වේගය අඩු වෙනවානේ ඊට පස්සේ අපි මොකද කරන්නේ අපි කියලා හැන්ඩල් එකට පැත්තෙන් බලයක් දෙනවා බයිසිකල් යනවා මේක හැන්ඩල් එක පැත්තේ තල්ලු කරනවා පැත්තට තල්ලු කරනවා දිශාව මොකද වෙන්නේ දිශාව වෙනස් වෙනවානේ හැරෙනවානේ දිශාව මෙහෙම අප එක මෙන්න මෙහෙම යනවානේ දිශාව වෙනස් වෙනවා අන්න හතරවෙනි එක තමයි හොඳ මේක මොකද කරන්නේ චලනය වෙන වස්තුව දැන් අපි යාළුවා මොකද කරන්නේ දැන් ඔන්න බයිසිකලේ පදයි අපි මොකද තාප්පේට තල්ලු කරලා දානවා මොකද වෙන්නේ මුගේ හැඩේ මොකද වෙන්නේ මූණේ හැඩේ සම්පූර්ණ චප් වෙලා යනවානේ මූණේ හැඩේ වෙනස් වෙනවානේ අන්න ඒ වගේ තමයි හරි එහෙනම් හැඩේ මොකක් වෙන්න පුළුවන්ද හැඩේ මේ පපුණක් වගේ වෙලා යනවානේ මූණ හරි එහෙනම් චලනය වෙන වස්තුවකට බලයක් දුන්නාම වේගය වැඩි වෙන්න පුළුවන්
වේගය අඩු වෙන්න පුළුවන්. දිශාව වෙනස් වෙන්න පුළුවන්. තව මොනවද? හැඩය වෙනස් වෙන්න පුළුවන්. තාප්පයට අල්ලු කරා. අන්න ඒ වගේ. තුන්වෙනි එක. සමහර වස්තු වලට අපි බලයක් දුන්නාම එයාලා මොකද වෙන්නේ? එයාලා කැරගෙනවනේ. සමහර ඒවා. දැන් බබරයක් වගේ අරන් බලයක් දුන්නාම මෙහෙම මොකද වෙන්නේ? බබරේ කැරගෙනවනේ. සමහර වස්තු වල බලයක් දුන්නාම එයාලා මොකද? භ්‍රමණය වෙනවා. කැරගෙනවනේ මොකද්ද කියන්නේ? භ්‍රමණය වෙනවා. අපි දන්නම දේවල්නේ. පොඩ්ඩක් අර ලස්සන වචන දෙන විද්‍යාවනේ. කැරගෙනවනේ මොකද්ද? භ්‍රමණය වෙනවා. භ්‍රමණය. තම කාරණා කීපයක් මොකද්ද? බලයක් දුන්නාම වස්තුවක වෙන්න පුළුවන් සිදුවීම. මොකද්ද? ඔහොම පාඩම් කරගන්නනේ. නිකන් මතක ඉන්නවා. මොකද්ද? නිශ්චල වස්තු චලනය වෙනවා. චලනය වෙන කෙනෙක් නම් වේගය වැඩි වෙනවා, වේගය අඩු වෙනවා, දිශාව වෙනස් වෙනවා. එහෙම නැත්නම් හැඩය වෙනස් වෙනවා. හරි? සමහර අයට බලය දුන්නාම ඒගොල්ලෝ කැරගෙනවනේ. තමයි භ්‍රමණය වෙනවා. හරි. ලියන්න. පළයන් අංක 1. ඕක 9 දී තිබ්බා නේ. මතක කට්ටියට මතක. ලියන්න අංක 1. නිශ්චල වස්තුවකට බලයක් යෙදූ විට පළයන් අංක 1. නිශ්චල වස්තුවකට බලයක් යෙදූ විට නිශ්චල වස්තුවකට බලයක් යෙදූ විට එය චලනය විය හැක. එය චලනය විය හැක. එය චලනය විය හැක. අංක 2. පළවෙනි ලෙන අංක 2. චලනය වන වස්තුවකට බලයක් යෙදූ විට චලනය වන වස්තුවකට බලයක් යෙදූ විට හරි ක්‍රමාවක් දාලා පළවෙනි රෝම ඉලක්ක 1. ඒ කියන්නේ ක්‍රමාවක් දාලා පළවෙනි රෝම ඉලක්ක 1. රෝම ඉලක්ක 1 ලියන්න. චලනය වන වේගය වැඩි විය හැක. රෝම ඉලක්ක 1. චලනය වන වේගය වැඩි විය හැක. චලනය වෙන වේගය වැඩි විය හැක. රෝම ඉලක්කම් 2. චලනය වන වේගය අඩු විය හැක. චලනය වන වේගය අඩු විය හැක. අංක 3 රෝම ඉලක්කම් 3. චලනය වන දිශාව වෙනස් විය හැක. චලනය වන දිශාව වෙනස් විය හැක. රෝම ඉලක්කම් 4. නිශ්චල විය හැක. නිශ්චල වෙනවා කියන්නේ තාප්පයට තල්ලු කරු ගම. ඔව් තාප් වෙලා නේද? හැඩෙත් වෙනස් වෙලා ඉතින් නිශ්චල යනවා නේ. රෝම ඉලක්කම් 4 නිශ්චල විය හැක. ඊළඟ අංක 3 දැන් හරි රෝම ඉලක්කම් ටික හරි. දැන් අංක 3. සමහර වස්තු වලට බලය යෙදූ විට අංක 3. සමහර වස්තු වලට බලය යෙදූ විට
සමහර වස්තු වලට බලය යෙදූ විට සමහර වස්තු වලට බලය යෙදූ විට ඒවා භ්‍රමණය වීම ඒවා භ්‍රමණය වීම ඒවා භ්‍රමණය වීම හරි ඒ ටික හරි. ඔන්න බලය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තානේ. මොකද්ද බලය කියන්නේ හැමෝම කියන්නේ දැන්? මොකද්ද බලය කිව්වේ? ඇදීමක් හෝ තල්ලු කිරීම. මැන්නේ මොකෙන්ද? නිව්ටන් වලින්. උපයෝගී ලක්ෂ්‍ය සහ ක්‍රියා රේඛාව. මොකද ක්‍රියා රේඛාව කිව්වේ? බලයේ දිශාව පෙන්වන රේඛාව. උපයෝගී ලක්ෂ්‍ය කිව්වේ? බලයේ යොදන තැන. බලය යොදන ස්ථානය. බලයක් යොදුව වස්තු මොනවද එන්න පුළුවන්? නිශ්චල වස්තු චලනය වෙන්න පුළුවන්. චලනය වෙන කෙනෙක් නම් වේගය වැඩි වෙනවා, වේගය අඩු වෙනවා, නිශ්චල වෙනවා, දිශාව වෙනස් වෙනවා. නේද? සමහර අයට බලය දුන්නොත් මොකද වෙන්නේ? ඒගොල්ල කැරකෙනවා, භ්‍රමණය වෙනවා. ඒතර විභාගයට කැරකෙනවා කියන්න එපා, ලියන්න එපා කැතයිනේ. ලියන්න මොකද්ද? භ්‍රමණය වේ. හරි? හරි. දැන් ලියන මාතෘකාව. චලිතය පිළිබඳ නිව්ටන් නියම. දැනුයි ඔන්න නිව්ටන් නියම වලට එන්නේ. හරි? ලියන මාතෘකාව. චලිතය පිළිබඳ නිව්ටන් නියම. චලිතය පිළිබඳ නිව්ටන් නියම. චලිතය පිළිබඳ නිව්ටන් නියම. හරි අහගන්න. හරි. වස්තුවකට බලයක් දුන්නාම ඒකේ සිදුවන චලිතය පිළිබඳ පරීක්ෂණ සිදු කරලා බැලුවා කවුරු විසින්ද? අයිසෙක් නිව්ටන් විසින්. වස්තුවකට බලයක් දීලා, ඒ කියන්නේ ඇදීමක් හෝ තල්ලු කියන බලය කියන්නේ. දැන් අපි දන්නවනේ. වස්තුවකට බලයක් දීලා ඒකේ චලිතයේ සිදුවන වෙනස්කම් පරීක්ෂා කරලා බැලුවා කවුද? අයිසෙක් නිව්ටන්. පරීක්ෂා කරලා එයා ඒ අතුරින් ඉදිරිපත් කරා නියම 3ක්. නියම කීයක්ද? 3ක්. ඒවට තමයි කියන්නේ නිව්ටන්ගේ පළවන නියමය, දෙවන නියමය සහ තුන්වන නියමය. නියම කීය 3යි. නිව්ටන්ගේ පළවන නියමය, දෙවන නියමය හා තුන්වන නියමය. දැන් මේ පාඩම ඉගෙන ගන්නේ ඔන්න ඔය නියම 3 ගැන. හරි? ආලියන් තරුවක් දාලා. ලියන්න. වස්තුවකට බලයක් යෙදීම නිසා වස්තුවකට බලයක් යෙදීම නිසා වස්තුවකට බලයක් යෙදීම නිසා එහි චලිතය පිළිබඳව පරීක්ෂා කර බැලූ එහි චලිතය පිළිබඳ පරීක්ෂා කර බැලූ එහි චලිතය පිළිබඳ පරීක්ෂා කර බැලූ අයිසෙක් නිව්ටන් චලිතය පිළිබඳ පරීක්ෂා කර බැලූ අයිසෙක් නිව්ටන් වස්තුවක චලිතය පිළිබඳව නියම 3ක් ඉදිරිපත් කරන ලදී.
වස්තුවක චලිතය පිළිබඳව නියම 3ක් ඉදිරිපත් කරන ලදී. දැන් පාඩම පටන් ගත්ත විතරයි හරි. දැන් පාඩම පටන් ගන්න. මෙච්චර මුල් ටිකනේ. නියම 3ක් ඉදිරිපත් කරන ලදී. ඒවා නිව්ටන්ගේ පළවන දෙවන හා තුන්වන නියම ලෙස හඳුන්වයි. ඒවා නිව්ටන්ගේ පළවන දෙවන හා තුන්වන නියම ලෙස හඳුන්වයි. හරි. හරි. දැන් ඔන්න නිව්ටන්ගේ පළවන නියමය ඉගෙන ගන්නයි යන්නේ. හරි? එයා කරපු පරීක්ෂණත් එක්ක නියම ඉගෙන ගන්නයි යන්නේ. හරි? හරි. ලියන මාතෘකාව. පළවෙනි නියමයට එන්නයි යන්නේ. ලියන මාතෘකාව වස්තුවකට බලයක් නොයෙදෙන විට එහි හැසිරීම. ලියන මාතෘකාව වස්තුවකට බලයක් නොයෙදෙන විට එහි හැසිරීම. වස්තුවකට බලයක් නොයෙදෙන විට එහි හැසිරීම. හරි. දැන් බලන්න බෝඩ් එක දිහා. හරි. දැන් බලන්න මේ අයිසෙක් නිව්ටන් කරලා බලපු පරීක්ෂණේ ඔයාලට තේරුම් ගන්න පුළුවන්ද කියලා? ඔයාලට විස්තර කරගන්න පුළුවන්ද කියලා? දැන් භෞතික විද්‍යාව කියන්නේ හරි ප්‍රායෝගික දේවල්නේ. නේද? හරි. හරි ප්‍රායෝගික ප්‍රැක්ටිකල් තමයි ඒකේ තියෙන්නේ. ඕනම ළමයට සරලව තේරුම් ගන්න පුළුවන්. හරි. දැන් මේ අහගන්න මේ. හරි. දැන් ඔයාලා උත්තර දෙන්න ඕනේ. හරි. බලයක් නොයේදී. පළවෙනි අවස්ථාවකම බලයක් යෙදෙන්නේ නැහැ. ඔන්න මේසයක් තියෙනවා. මේසෙ කියලා මොකක් සම්බන්ධ කරලා තියෙනවද? ට්‍රොලියක්. මේ සෝරි. කප්පියක්. කප්පියක් කියන්නේ අර කැරකෙන්නේ. ඔය ලින්දේ වතුර ගන්න හැම මොකද්ද? අර ලින්දුවල වතුර ගද්දි මේ ඇදලා ගන්නෙ. ඒ කප්පිය කියන්නේ කැරකිලා ඉන්නේ. හරි? අන්න එහෙම කප්පියක් තියෙන කැරකෙන. හරි? කප්පි දන්නව නේද? ලින්දෙන් වතුර ගද්දී උඩ තියෙන අර මේ මන්ද මේ ළමයි. කප්පියක් දන්නේ නැහැ. 9 වසර තිබ්බා මොකද්ද? සරල යන්ත්‍ර පාඩමේ කප්පි. මෙන්න ලින්ද. ලින්දේ මෙතන දාලා තියෙන මොකද්ද? බොලොක්කේ කියන්නේ. බොලොක්කෙමත් දන්නේ නැද්ද? මාර ළමයි. මෙන්න මෙහෙම අර මොකක්ද ඒක කියන්නේ? ලණුව දාලා මෙන්න මේකට බාල්දිය සම්බන්ධ කරලා වතුර ගන්න ලින්දෙන්. ලින්දෙන් වතුර ගන්න එක දන්නේ නැද්ද? ආ? ලින්දෙන් වතුර ගන්න? දන්නේ නැහැ. මාර කරවල. මේකෙන් ඇදලා වතුර ගන්නවා. දැන් නැත්නම් අහගන්න. මේක වෙන්නේ මොකද්ද? මෙතන මේ බොලොක්කේ කියන එකෙන් නැත්නම් මොකද්ද? අපි කියනවා මේකට කප්පිය. කප්පිය මොකද වෙන්නේ? මේකෙන් නිකන් ලණුව මෙහෙම ඇදලා ගන්න බෑනේ. හිර වෙනවනේ. නේද? දැන් මේ ලිඳේ තියෙන වතුර එක නිකන් මෙහෙම උස් ගන්න නෑ වතුර එක. මොකද කරන්නේ? වතුර එක මෙන්න මේ දාලා තියෙන ලණුව හරහා මෙන්න මෙහෙම ඇදලා ගන්නවා. හරි? මොකද පල්ලෙහා ඔලුව කඩාගෙන මේ කොඳු කඩාගෙන උස්සනවට වඩා මෙහෙම අදින එක ලේසි ඉන්නේ අපිට. නේද? වැඩ පහසු ගන්න සරල යන්ත්‍රය නම් මේ වසරේ. හරි? හරි. දැන් මේක ගැන මේ ලොකු විස්තරයක් ඕනේ නැහැ. හරි මේකෙන් මොකද වෙන්නේ? මේක කැරකෙනවා මේක. මෙතන රවුමක් තියෙන්නේ. හරි? ඒ රවුම කැරකෙනවා. ඒ රවුම කැරකෙද්දි මේක වටේට මොකක් ඇදලා එනවද? ලණුව ඇදලා එනවා. ලණුව ඇදලා ඉඳි වතුර එක උඩට එනවා. හරි? ඒක වතුර එක නිදින් ගන්නවා. එච්චරයි. හරි? එච්චරයි. මේ මන්ද. හරි. දැන් අහගන්න. නිදන්නේ නැහැ. තමන් නිදන දුන්නට අපි බොලොක් කියන දැනන් ඉන්නවනේ. කප්පියක් කියන මොකක්ද කියලා.
හරි. හරි මේ බලන්න මේ. හරි මේ දෙන මොකද්ද? කප්පිය. කප්පිය කියන්නේ මොකද්ද? ලණුවක් ඔය කුඩින් දැම්මම ඒක හරහා මේ ලස්සට කැරකිලා එනවා. හරි නැත්නම් හිර වෙනවා ලණුව අදින්න බෑනේ. ලණුවක් මේ කරකවල වංගුව ගන්න පුළුවන්ද? වංගුව ගන්න බෑ හිර වෙනවා නේ ලණුව. හරි. එතන ගාට මේකෙන් කරකවල දෙනවා කප්පියෙන් ගන්න. එච්චරයි. හරිද? දැන් අහගන්න. පළවෙනි අවස්ථාව බලයක් නොයේදී. බලයක් නැති වෙලාවට ට්‍රොලිය කියන්නේ එක්කවා සෙල්ලම් කාර් එකක් හරි ගමන්නේ මොකක් හරි ගන්න. හරි. හරි. ඔන්න තියා ට්‍රොලිය. විද්‍යාකාරය අපි ගන්න ට්‍රොලියක්. හරි. පොද හතරක් හරි කරමු. හරි. පොඩි එකක් තියෙනවා. හරි. දැන් මේ උඩ තියලා තියෙනවා. බලයක් නැහැනේ. බලයක් කියන්නේ මේක අපි අදින්නෙත් නෑ, තල්ලු කරන්නේ නෑ. බලයක් නැත්තම් ට්‍රොලියට මොකද වෙන්නේ? නිශ්චලයි. එච්චරනේ. බලයක් නැත්තම් ට්‍රොලිය මොකද වෙන්නේ? නිශ්චලද වලට ශ්‍රී ලංකාරේකවත් තල්ලු කරන්නේත් නෑ, අදින්නෙත් නෑ. එහෙනම් මොකද වෙන්නේ ඒක? නිශ්චලව තියෙනවානේ. ඒක නිශ්චලයි. හරි. එහෙනම් පළවෙනි අවස්ථාවේ බලයක් නොයේදී නම් ට්‍රොලියට මොකද උනේ? ට්‍රොලිය නිශ්චලයි. ට්‍රොලිය නිශ්චලයි. ඒක හරිනේ? හරි. දෙවෙනි අවස්ථාවේ මොකද කරන්නේ? බාහිර බලයක් යෙදේ. කො බලේ මේ තියෙන්නේ? මේකට අපි ට්‍රොලියට සම්බන්ධ කරනවා නූලක්. හරි. නූලක් සම්බන්ධ කරලා මේක මේ කප්පිය උඩින් යවලා මෙතන මොකක් සම්බන්ධ කරනවද? මොකක් හරි බරක් සම්බන්ධ කරනවා. බාරයක් සම්බන්ධ කරන බරක්. බරක් සම්බන්ධ කරාම මේ බර මොකද වෙන්නේ හැම වෙලාවෙම යා? බරක් කොහොම පල්ලෙහාට නූල ඇදගෙන එනවනේ පල්ලෙහාට. අනේ පල්ලෙහාට මේක නූල ඇදගෙන එද්දී මෙන්න එනවා නූල ඇදගෙන ට්‍රොලිය මොකද වෙන්නේ? ට්‍රොලිය උතනම තියෙනවද චලනය වෙනවද? චලනය වෙනවා. එහෙනම් දෙවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? බාහිර බලය දුන්නේ ගමන් ට්‍රොලියට මොකද උනේ? ට්‍රොලිය චලනය වේ. බාහිර බලය දුන්නේ ගමන් ට්‍රොලිය මොකද වෙන්නේ? ඒ චලනය වෙනවානේ. නේද? ඔයාලා ශ්‍රී ලංකාරයක නූලක් දාලා අදිනවා. මොකද වෙන්නේ? කාර් එක යනවා. එහෙනම් චලනය වෙනවා. එච්චරයි. හරි. මෙතන මොකද වෙන්නේ? අන්න දැන් කතාව. හරි. යෙදෙන බලය නතර වෙනවා. නම නතර කරේ කොහොමද? දැන් මේක පල්ලෙහාට ඇදලා එනවානේ. ඇදලා එද්දි මොකද කරේ මම? මෙතන මොකද ආධාරකයක් තියෙනවා. ඒතොර ඒක උඩ මේක රැඳෙනවානේ බාහිරේ නේද? දැන් බාහිරේ පල්ලෙහාට ඇදෙනවද දැන්? ඇදෙන්නේ නැහැ. මේ ලණුව මොකද වෙන්නේ දැන් මෙයා? දැන් ඇදෙනවද බලලා ඇදෙන්නේ නැහැ. ඇදෙන්නේ නැහැ කියන්නේ දැන් බලයක් යෙදෙනවද? බලයක් යෙදෙන්නේ නැහැ. අද දැන් මට දෙන්න උත්තරයක්. බලයක් යෙදෙන්නේ නැහැ. දැන් මුලින්ම ආව ඇදිලා මේක අපි ආධාරකත්වය නැවතුන ගමන් මොකද උනේ? යෙදෙන බලය නතර වුණා. යෙදෙන බලය නතර වුණාට මෙන්න මේ තියෙන ට්‍රොලිය නැත්නම් කාර් එක නතර වෙයිද ඉස්සරහට යයිද? ඉස්සරහට යනවනේ. ඔයාලා ශ්‍රී ලංකාරයක් ගන්නවා. ඔයා ශ්‍රී ලංකාරයක් අරගෙන මොකද කරන්නේ? මුලින්ම නිකන් තියලා තියෙනවා. බලයක් නැහැ, නිශ්චලයි. පළවෙනි අවස්ථාව. හරිනේ. හරි. ශ්‍රී ලංකාරයෙන් මොකද කරන්නේ? තල්ලු කරනවා. බාහිර බලයක් දෙනවනේ. ඒක චලනය වෙනවා. නේද? චලනය වෙනවා. දැන් මොකද කරන්නේ? මෙහෙම බලය දීලා එකපාර මොකද කරන්නේ? අතහැරියා. අතහැරියම බලයක් දෙනවද? නෑ. මොකද උනේ එහෙනම්? යෙදෙන බලේ නතර වුණා. හැබැයි ශ්‍රී ලංකාරය නතර වුණාද? කාරය නතර වුණා. කාරය මොකද වෙන්නේ? ටිකක් ඉස්සරහට ගිහිල්ලානේ නතර වෙන්නේ. අපි අතඩේ ගමන් එයා බුක් ගාලා නතර වෙනවද? නෑ. එයා ටිකක් ඉස්සරහට ගිහලා තමයි නතර වෙන්නේ. හරි? හරි. එහෙනම් යෙදෙන බලය නතර කරාම එතනදි වෙන චලනයට අපි නමක් කියනවා ට්‍රොලිය ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. මොකක්ද කියන නම? ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. ඒක කියන නම මොකද්ද අපි? ඒකාකාර ප්‍රවේගයෙන්. එහෙනම් ශ්‍රී ලංකාරයකට අපි බලය දීලා අතහැරිය ගමන් යෙදෙන බලය නතර කරු ගමන් එයා මොකද වෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. හරි. හැබැයි දිගටම චලනය වෙනවද? නෑ නවතිනවා. ඇයි ඒ නැවතුනේ? ඇයි යාළුවෝ එහෙම නැවතුනේ? ඇයි ඉතින් නැවතුනේ? දැන් බලයක් දෙන්නේ නෑනේ. පොළොව අතර තියෙන ඝර්ෂණ බලය නිසා මොකද වෙන්නේ මෙයාව? ටික දුරක් ගිහලා නවතිනවා. හරි? අපි යන පාඩම ඝර්ෂණය. හරි? ඒ ඝර්ෂණ බලය නිසා මොකද වෙන්නේ? ඕක ටික දුරක් ගිහිල්ලා නවතිනවා. හරි? හැබැයි ඝර්ෂණ බලය කියලා තිබ්බේ නැත්නම් ඕක දිගටම ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. හරි? අපි ඊළඟ පාඩම ඝර්ෂණය. හරි? මේකෙන් පස්සේ වෙන පාඩම මොකද්ද? ඝර්ෂණය. හරි? එහෙනම් කලබල වෙන්න එපා ඒක. හරි? හරි. මේ කතාව හරි පැහැදිලිද? එහෙනම් මට කියන්න උත්තරේ. මට කියන්න ඔයාලා වස්තුවක් මත බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් වෙන්න පුළුවන් සිදුවීම් දෙක මොනවාද? මේක දිහා බලලා කියන්න. ඔව්. බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වෙන්න පුළුවන් සිදුවීම් දෙකක් තියෙනවා මේකේ. මොනවද සිදුවීම් දෙක? එක්කෝ එයා නිශ්චලව ඉන්නවා. එහෙම නැත්නම් එයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනවා. පැහැදිලි නේද ඒක? නිව්ටන් කිව්වේ පළවෙනි නියමයෙන් මොන්න ඕක. නිව්ටන් පළවෙනි නියමයෙන් මොන්න ඕකයි කිව්වේ. මොකද්ද කිව්වේ?
වස්තුවක් මත කිසිම බාහිර බලයක් නැත්තම් එයා එක්ක නිශ්චලව ඉන්නවා. නැත්තම් එයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය. මොකක් නිව්ටන් කිව්වේ? වස්තුවක් මත කිසිම බාහිර බලයක් නැත්තම් එක්ක එයා නිශ්චලව ඉන්නවා කිව්වා. නැත්තම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය කරනවා. අපි දන්නවා. නේද? ශ්‍රී ලංකාරක තල්ලු කරේ නැත්තම් නිශ්චලයි. තල්ලු කර අතහැරියාම ටික දුරක් ගිහිල්ලා නතර වෙන්නේ. ඒක ඒකාකාර ප්‍රවේගය. ඒක අපි දන්නවා. ඔව් ඒක හොයාගත්තේ ආයෙ උනා. හරි. පොඩි දේවල්නේ. මුලින්ම හොයාගත්තේ එයා තමයි හොයාගෙන එක ලෝකෙ ඉදිරිපත් කරන නියමයක් විදිහට. හරි. එහෙනම් මොකක්ද නිව්ටන්ගේ පළවෙනි නියමය කියන්නේ? ආයෙත් පාඩම් කරගන්න ඕනේ. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් බාහිර බලයක් නැහැ. බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් ඒ නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. හරි පාඩම් කරගන්න. මොකක්ද නිව්ටන්ගේ පළවෙනි නියමය? වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් එය නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. පාඩම් කරගන්න පාඩම ඉවරෙද්දී ඔය ටික පාඩම් තියෙන්න ඕනේ. විභාගය කෙලින්ම අහනවා. එක්ක පළවෙනි නියමය, දෙවෙනි නියමය, තුන්වෙනි නියමය. අනිවාර්යෙන් මාට ලියන්න එනවා. ඔය නියම තුනේ එකක්. පාඩම් කළා ඊට මේ ලකුණු ටිකේනවනේ. නේද? නියම ලිව්වම ලකුණු හම්බෙනවා. අනේ මොකද පළවෙනි නියමේ නම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් ඒ නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. ඔය කටවල් ඇරෙන්න ඕනේ. මම නෙවෙයි විභාග ලියන්නේ, ඔයා ලියන්නේ. කටවල් ඇරෙන්නේ නැති කට්ටිය තනියම අහනවා. අන්තිමට ඒකයි වෙන්නේ. කියන්නේ ඔන්ලයින් එකේ ළමයි ගෙදරන් කියන්න ඕනේ. හරි. කියන්නේ වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් එය නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. ඇඳගන්න. ඔක්කොම අදින්. පොඩියට ඇඳගන්න. හරි. හරි. ඕක තමයි පළවෙනි නියමය. හරි ඉක්මන ඇඳගන්න. ඇඳලා ටික ඔක විදිහට නම් කරගන්න. මම ලියදින ලියන්න. තොලිය නිශ්චල වේ. තොලිය චලනය වේ. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. එයා ලියන්න. හ්ම්?
හරි එතකොට හෙට පේ ක්ලාස් එකට පාඩම් කරලා එන්න. හරි. විද්‍යාවනේ තියෙන්නේ. ඒතර විද්‍යාව දෙවෙනි පාඩම හොඳට පාඩම් කරලා එන්න. කියලා තියෙන්නේ 7ටනේ. සෙනසුරාදා කියන්නේ හෙට රෑ 7 ඉඳන් 9 වෙනකම්. හරි. පාඩම් නොකර නම් පේ ක්ලාස් එක පැත්ත බලා තින්න එපා. හරි. පාඩම් කරලා එන්න. පේපරේ ලියන්න බලාගෙන එන්න. හරි. මොකද ඔයාලා මම ලොකු ප්‍රමාණ පාඩම් කරන්නේ නැහැ. උගන්වලා තියෙන පාඩම් වල එකයි. හරි. මේ පාඩම බලාගෙන ඉන්නකෝ. මේ පාඩමයි සුප්‍රියට පුළුවන් වෙන්න ඕනේ. අහන ඕන ප්‍රශ්නයක් ඔයාලා ලියා ගන්න. තාමත් බැලුවේ නැති කට්ටිය ඉන්නවනේ හෙට දවස් තියෙනවා. හෙට ගෙදරනේ. සෙනසුරාදානේ. රෑනේ ක්ලාස් එක තියෙන්නේ 7ටනේ. හරි. සූදානම් වෙන්න ඕන තරම් වෙලාව තියෙනවා. ලෑස්තිලා ඉන්න පේපරේ ලියන්න. විද්‍යාව දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය. හරි ඉක්මන් කරන්න.
මං කළා අද ගන්න ওই ටික හරි පල්ලෙහාට අංක 1 හරි ඉවරයිනේ හරි පල්ලෙහාට අංක 1 අංක 1 කියන්නේ මොකද්ද පළවෙනි එක දාලා ලියන්නේ හරි හරි අංක 1 පල්ලෙහා අංක 1 දාලා ලියන්න හරි අංක 1 ට්‍රොලිය මේසය මත තැබූ විට ට්‍රොලිය මේසය මත තැබූ විට ට්‍රොලිය මේසය මත තැබූ විට බාහිර බලයක් නොයෙදෙන බැවින් ට්‍රොලිය මේසය මත තැබූ විට බාහිර බලයක් නොයෙදෙන බැවින් බාහිර බලයක් නොයෙදෙන බැවින් ට්‍රොලිය නිශ්චලතාවයේ පවතී ට්‍රොලිය නිශ්චලතාවයේ පවතී ට්‍රොලිය නිශ්චලතාවයේ පවතී ඊළඟ අංක 2 පල්ලෙහාට අංක 2 ට්‍රොලියට තන්තුවක් ගැට ගසා මොකක් තන්තුව කියන්නේ එක නූලක් හරි අංගයක් හරි මොකක්ද මේක නම් කරේ නෑනේ මෙන්න මේක තන්තුව නම් කරගන්න එක හරි හරි මේ තියෙන්නේ මේ ඇදලා තියෙන තන්තුව එතන මේක තමයි බාරය නම් කරේ බාරය කියන්නේ මොකක් හරි බරක් හරි ලී කුට්ටියක් හරි මොකක් හරි එකක් පොඩි යකඩ කුට්ටි කෑල්ලක් හරි ගැලපෙනයක් දාගන්න බා ඒක නම් කරගන්න හරි අංක 2 ට්‍රොලියට තන්තුවක් ගැට ගසා හරි අංක 2 ට්‍රොලියට තන්තුවක් ගැට ගසා එය කප්පිය මතින් යවා එය කප්පිය මතින් යවා එය කප්පිය මතින් යවා එයට භාරයක් සවි කර එයට භාරයක් සවි කර එයට භාරයක් සවි කර මුදා හැරිය විට
එයට භාරයක් සවි කර මුදා හැරිය විට ට්‍රොලිය මතට බලයක් යෙදෙන බැවින් ට්‍රොලිය මතට බලයක් යෙදෙන බැවින් බලයක් යෙදෙන බැවින් ට්‍රොලිය චලනය වේ. ට්‍රොලිය මතට බලයක් යෙදෙන බැවින් ට්‍රොලිය චලනය වේ. හරි චලනය වේ. හරි අංක 3 පළවෙනි යන අංක 3 ට්‍රොලියට තන්තුව ගැට ගසා ට්‍රොලියට තන්තුව ගැට ගසා ට්‍රොලියට තන්තුව ගැට ගසා එයට භාරය සවි කර එයට භාරය සවි කර මුදා හැරිය විට එයට භාරය සවි කර මුදා හැරිය විට බලයක් යෙදෙන බැවින් බලයක් යෙදෙන බැවින් එය ඉදිරියට චලනය වේ. බලයක් යෙදෙන බැවින් එය ඉදිරියට චලනය වේ. ඒ ඉදිරියට චලනය වේ. එවිට භාරය පහතට පැමිණේ. එවිට භාරය පහතට පැමිණේ. එවිට භාරය පහතට පැමිණේ. නේ. එය ආධාරකය මත රැඳුණු විට දැන් ලියන එකත් කල්පනාවෙන් ලියන්න හරි. මම ඔළුවට යනවා. මම කටපාඩම් කරන්නේ නැහැ නේ මේවා. එය ආධාරකය මත රැඳුණු විට ආධාරකය මත රැඳුණු විට යෙදෙන බලය නතර වේ. ආධාරකය මත රැඳුණු විට යෙදෙන බලය නතර වේ. යෙදෙන බලය නතර වේ. යෙදෙන බලය නතර වේ. එවිට ට්‍රොලිය ඉදිරියට චලනය වන අතර එවිට ට්‍රොලිය ඉදිරියට චලනය වන අතර එහි ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වේ. එවිට ට්‍රොලිය ඉදිරියට චලනය වන අතර එහි ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වේ. එහි ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වේ. එසේ ප්‍රවේගය අඩු වන්නේ එසේ ප්‍රවේගය අඩු වන්නේ එසේ ප්‍රවේගය අඩු වන්නේ
රෝද හා පෘෂ්ඨ අතර ඇති එසේ ප්‍රවේගය අඩුවන්නේ රෝද හා පෘෂ්ඨ අතර ඇති ඝර්ෂණ බලය හේතුවෙනි රෝද හා පෘෂ්ඨ අතර ඇති ඝර්ෂණ බලය එහෙම ඝර්ෂණ බලය ඕක අපිට දෙන ඊළඟ පාඩම හරි රෝද හා පෘෂ්ඨ අතර ඇති ඝර්ෂණ බලය හේතුවෙනි ඝර්ෂණ බලය හේතුවෙනි එම ඝර්ෂණ බලය ඉවත් කළේ නම් ඒකනම ලියන්න එම ඝර්ෂණ බලය ඉවත් කළේ නම් එම ඝර්ෂණ බලය ඉවත් කළේ නම් රොලිය ඒකාකාර ප්‍රවේගයෙන් රොලිය ඒකාකාර ප්‍රවේගයෙන් චලනය විය යුතුය රොලිය ඒකාකාර ප්‍රවේගයෙන් චලනය විය යුතුය ඒකාකාර ප්‍රවේගයෙන් චලනය විය යුතුය හරි එහෙනම් ට්‍රොලිය එක නතර වුණේ ඇයි මොකක් නිසාද ඝර්ෂණ බලය මේසේ මතින් ඇති කරනවා ඝර්ෂණ බලය දැන් වාහනයක් වුණත් පාරේ යද්දි මොකක් ඇති කරනවා ඝර්ෂණ බලය ඇති කරනවානේ අපි එන්ජින් එකෙන් යන ස්පීඩ් එක නවත්වපු ගමන් ටික දුරක් ගිහලා මොකද වෙන්නේ වාහනේ නතර වෙනවනේ වාහන නතර වෙනවා දැන් බයිසිකලයක් වුණත් නේ ෆුට් සයිකලෙ මොකද කරන්නේ පැද්දගෙන ගිහලා පදින එක නවත්තනවා මොකද වෙන්නේ ඒ ටික දුරක් යනවා හැබැයි දිගටම යනවද ටික දුරක් නතර වෙනවනේ හරි ඒයි පොළොවත් එක්ක තියෙන ඝර්ෂණ බලය නිසා හරි ඝර්ෂණ බලය තියෙන්න ඕනේ හරි ඔව් නැත්නම් පොළොවේ ඇවිදින්න වෙන්නේ නැහැ ඉස්සෙල්ලා වැටෙනවා හරි හරි ඊළඟ තරුව වෙනම තරුවක් දාලා ලියන්න ඇපල් කතාවට එනවා මේක ගුරුත්වාකර්ෂණ අන්තිම කතා කරනවා හරි වෙනම තරුවක් දාලා ලියන්න ඒ අණුව බලයක් නොයෙදෙන විට වෙනම තරුවක් දාලා ලියන්න පල්ලෙන් ඒ අණුව බලයක් නොයෙදෙන විට ඒ අණුව බලයක් නොයෙදෙන විට ඒ අණුව බලයක් නොයෙදෙන විට විය හැකි සිදුවීම් දෙකකි ඒ අණුව බලයක් නොයෙදෙන විට විය හැකි සිදුවීම් දෙකකි විය හැකි සිදුවීම් දෙකකි පල්ලෙන් අංක 1 පල්ලෙන් අංක 1 නිශ්චලතාවයේ පැවතීම පල්ලෙන් අංක 1 ලියන නිශ්චලතාවයේ පැවතීම නිශ්චලතාවයේ පැවතීම අංක 2 ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම ඒකාකාර ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වීම හරි පල්ලෙන් තරුවක් දාලා ලියන්න මෙම අදහස පල්ලෙන් තරුවක් දාලා ලියන්න මෙම අදහස
නිව්ටන් තම පළමු නියමයෙන් මෙම අදහස නිව්ටන් තම පළමු නියමයෙන් නිව්ටන් තම පළමු නියමයෙන් නිව්ටන් තම පළමු නියමයෙන් ඉදිරිපත් කරයි. නිව්ටන් තම පළමු නියමයෙන් ඉදිරිපත් කරයි. පළමු නියමයෙන් ඉදිරිපත් කරයි. දැන් ලියමු නියමය. හරි. ඔක තමයි විභාගයේ පාඩම් කරගන්න ඕනේ. නියමය හැවම ලියන්න ඕනේ. ලියන්න මාතෘකාව නිව්ටන්ගේ පළවන නියමය. ලියන්න මාතෘකාව නිව්ටන්ගේ පළවන නියමය. නිව්ටන්ගේ පළවන නියමය. නිව්ටන්ගේ පළවන නියමය. නිව්ටන්ගේ පළවන නියමය. හරි. තරුවක් දාලා පාට පෑනෙම ලියන්න. නියමය. හරි. පළයන් තරුවක් දාලා පාට පෑනෙම ලියන්න. ලියන්න වස්තුවක් මත තරුවක් දාලා පාට පෑනෙම ලියන්න. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදේ නම් බාහිර අසමතුලිත බලයක් නොයෙදේ නම් එය නිශ්චලතාවයේ හෝ බාහිර අසමතුලිත බලයක් නොයෙදේ නම් එය නිශ්චලතාවයේ හෝ බාහිර අසමතුලිත හරි නොයෙදේ නම් එය නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. ඔය අසමතුලිතව සමතුලිතතාවයත් අපි ඉස්සරහට පාඩමේ කතා කරනවා. හරි සමතුලිතතාවය. බල සමතුලිතතාවය කියලා. ඕනම් බලන්න තියෙන පාඩම බල සමතුලිතතාවය. හරි. එහෙනම් එක මෙහෙම බල දෙකක් තිබ්බොත් දෙපැත්තට සමාන බල දෙකක් තිබ්බොත් කොහොමද බලයක් එනවද? ඔය අහපු ප්‍රශ්නෙම උත්තර දෙන්න. හරි. දැන් මෙහෙම වස්තුවක් තියෙනවා. මම මේ පැත්තෙන් අදිනවා සමාන බලයකින් මේ පැත්තෙන් අදිනවා සමාන බලයෙන්. දෙපැත්තේ බල දෙක මොකද වෙන්නේ? සමානයි. දෙපැත්තේ තියෙන බල දෙක සමාන වුණාම වස්තුව කොහොමද යනවද? කොහොමද යන්නේ? නැහැ. හරි? එහෙනම් අපි කියන මොකද්ද? බල සමතුලිතයි. දෙපැත්තේ බල දෙක සමානයිනේ. වස්තුව කොහොමද යන්නේ? නැහැ. බල දෙක අසමාන නම් එකක් විශාල එකක් කුඩා වුණොත් විශාල බලයේ පැත්තට ඇදිලා යනවනේ. දැන් කම අදිද්දි එහෙමනේ. කම අදිද්දි අර මහ තුන් සෙට් එක වැඩිපුර බලය දීලා අදින පැත්තට ඇදිලා යනවා. දෙපැත්ත සමාන නැද්දොත් කොහොමද යනවද? යන්නේ නැහැ. හරි?
බල සමානව තියෙනවා අපි බල සමතුලිතයි කියලා. හරි. බල සමතුලිතතාවය. ඉස්සර වෙනවා පාඩමක් තියෙනවා. හරි. හරි වදර වචනේ අපු නිසා අපේ කර තමයි කිව්වේ. හරි. හරි ලියන පල්ලෙන් වෙනවා තරුවක් දාලා. සාමාන්‍ය පාඩේ. සාමාන්‍ය පාඩේ. ඕක තමයි පාඩම් කරන්නේ. නිව්ටන්ගේ ලිව්වේ පාඩපෑනේ. හරි. පළමු නියමය. හරි. බලන්න තරුවක් සාමාන්‍ය පාඩේ ලියන්න. නිව්ටන්ගේ පළමු නියමය නිව්ටන්ගේ පළමු නියමය නිව්ටන්ගේ පළමු නියමය බලයක ගුණ නිව්ටන්ගේ පළමු නියමය බලයක ගුණ පිළිබඳ කියවෙන නියමයකි. බලයක ගුණ පිළිබඳ කියවෙන නියමයකි. බලයක ගුණ පිළිබඳ කියවෙන නියමය. හරි අනිවාර්යයෙන්ම පළවෙනි නියමය මොකද්ද කියන්නේ? බලයක ගුණ පිළිබඳව කියන්නේ. හරි. බලයක ගුණ පිළිබඳව. හරි. හරි දැන් ඔන්න පළමු නියමය හරි. දැන් අපි යන්නේ දෙවන නියමයට. හරි. දැන් ලියන මාතෘකාව. එන මාතෘකාවේදී තොරණය හා දැන් මාතෘකාව තොරණය හා බලය අතර ඇති සම්බන්ධය. දැන් පළමු නියමය ඉවරයි. හරි. දැන් දෙවන නියමයට. මේක තමයි සමීකරණයක් තියෙන්නේ. ඒ සමීකරණේ ගණන් හදන්න තියෙන්නේ. හරි. ලියන මාතෘකාව තොරණය හා බලය අතර ඇති සම්බන්ධය. තොරණය හා බලය අතර ඇති සම්බන්ධය. හරි දැන් මට දෙන්න උත්තර මේ රූප දිහා බලලා මේ උඩ රූප දෙනවා ඉතින්. දැන් මේ හරි සරලයිනේ. ඔයාත් දන්නම දෙයක් මොකද වාහනයක් තල්ලු කරනවා. එක සමාන වාහන දෙකක් තියෙනවා. හරි මේකේ තියෙන වෙනස මොකද්ද? මෙතන එක මිනිස්සයා තල්ලු කරන්නේ. මෙතන දෙන්නෙක් තල්ලු කරනවා. හරි. අර එක්කෙනෙක් තල්ලු කරද්දී බලය වැඩිද අඩුද? බලය අඩුයි. නේද? අපි දන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමනේ බලයක් කියන්නේ. නෑ එක්කෙනෙක් තල්ලු කරද්දී බලය අඩුයි. හරි. බලය අඩුයි නම් වේගය මොකද වෙන්නේ? වේගෙත් අඩුයි නේද? ඒක මිනිස්සු තල්ලු කරන්නත් බෑනේ. හිමීට යන්නේ. බලය අඩුයි නම් වේගය අඩුයි. වේගය නැත්තම් මොකද අපි කියන්න පුළුවන්? ත්වරණයෙන් කිව්ව ත්වරණයක් අඩුයි නේ. මේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ත්වරණය කිව්වේ. ත්වරණයත් මොකද වෙන්නේ? අඩුයි නේ. එහෙනම් ත්වරණයත් මොකද වෙන්නේ? අඩුයි. ත්වරණයත් අඩුයි. මේකේ බලය මොකද උනේ? මිනිස්සු දෙන්නෙක් ඉන්නවනම් අරකට සාපේක්ෂව බලය වැඩි. බලය වැඩි වුණාම තල්ලු වෙන වේගය වැඩි. ඒ කියන්නේ ත්වරණය මොකද වෙන්නේ? ත්වරණත් වැඩි කියන්නේ. ත්වරණය වැඩි. එහෙනම් මේකෙන් මට මොකද්ද පැහැදිලි වෙන්නේ? ත්වරණයයි බලයයි අතර තියෙන සම්බන්ධය පැහැදිලි වෙනව නේද? මොකද්ද? ත්වරණය අඩුයි නම් බලයක් අඩුයි. ත්වරණය වැඩි නම් බලයක් වැඩි. එහෙනම් මොන සම්බන්ධතාවයද තියෙන්නේ? ත්වරණයට අපි දානවා A අකුර. බලයට දානවා අපි F අකුර. හරි? එහෙනම් මට කියන්න ත්වරණයට දාපු මම A අකුරනේ. අපි දන්නවා කලින් නේ. බලයට දාන්නේ F අකුර. එහෙනම් මට කියන්න සම්බන්ධය මොකද්ද කියලා? මට එනම් කියන්න ත්වරණය හා බලය අතර තියෙන සම්බන්ධය මොකද්ද? අනුලෝම සම්බන්ධයද දැන් ගණන් වල ඉගෙන ගත්තා. ප්‍රතිලෝම සම්බන්ධයද? අපි ගණන් වල දැන් ටික චුට් නේද? චුට් කරලා ඉගෙන ගත්තේ. මේ ත්වරණය අඩු වෙද්දි බලයත් අඩු වෙනවා. එක්කෙනෙක් අඩු වෙද්දි අනිත් එක්කෙනාත් අඩු වෙනවා නම් එක්කෙනෙක් වැඩි වෙද්දි අනිත් එක්කෙනාත් වැඩි වෙනවා නම් මොන සම්බන්ධයක් තියෙන්නේ? අනුලෝම සම්බන්ධයක් නේද? එහෙනම් වස්තුවක ත්වරණය ඒක අසමතුලිත බලයට අනුලෝම සමානුපාතිකයි. ඔක තමයි පළවෙනි කාරණාව තේරුම් ගන්න ඕනේ. හරි. හරි. එතකොට අපිට සමානුපාතික මේ අනුලෝම සමානුපාතය ලියලා පෙන්නන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. දැක්කද? ඔබ ගණන් වලත් දැන්
ඉගෙන ගන්නවා. අන්න ඕක සමානුපාත ඔන්න හොල්ලලා පෙන්නන්න පුළුවන්. ඔන්න සංකේත දාන්න. මේක කියන්නේ මොකද්ද? ත්වරණය අනුලෝමව සමානුපාතිකයි බලයට. හරිනේ ඇත්තනේ. බලය අඩුයි නම් ත්වරණයක් අඩුයි. බලය වැඩි නම් ත්වරණයක් වැඩි. හරි ඕක ඇඳගන්න. ඕක විතරයි යට එක අඳින්න එපා. හරි දෙවෙනි නියමයෙන් මුලින්ම කියවෙන්නේ ඔන්න ඔය කතාව. මොකද්ද ඔය කතාව කියන්නේ? ත්වරණය අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතිකයි කියන කතාව. හරි. හරි ඕක අඳින්න ඕක විතරක්. ත්වරණයට අපි යකුරු දානවානේ බලයට යකුරු දානවා. බලය මේ පැත්තම ඊතල දාන්නේ. මේකෙත් ඔන්නක දාන්න උඩින්. ත්වරණයට අපි යකුරු දානවා. බලයට යකුරු දානවා. අද්ද නෑ. වැඩ. හරි මේ යටේ වඳින්න එපා මුකුත්. මේ යටේ එපා. හරි මේ උඩ. වැඩි කඳින්න. හරි. පැත්තෙන් මේක ලියලා කොටු කරන්න මේ. පැත්තෙන් කියන්නේ පල්ලෙහාම ඉඳ නෑනේ මට ඒකයි මම ලියන්නේ. ඔය පල්ලෙහාම මේක ලියලා කොටු කරන්න. දෙවන නියමයෙන් පළවෙනියටම කියන අදහස තමයි ඕක. හරි. ත්වරණය අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතිකයි. ඔකත් මතක තියාගන්න ඔලුවට දාගන්න හරි. එතකොට නියමේ පාඩම් ගන්න ලේසි. දෙවන නියමේ පාඩම් කරගන්න ලේසි. දැන් කාර් එක හැඩ වැඩ කර කර ඉන්න එපා. හරි නිකන් කාර්යයක් වගේ පේන්න ඇඳ ගන්න ඇඳලා ඔය ටික ඉක්මනට ලියා ගන්න. හරි. වෙලා ඇති කාර්ය පාඩ කරගෙන ඉන්න එපා. පාඩ කරන චිත්‍ර එක නෙමෙයි මේක. හරි උඩ එක විතර අඳින්නත් කිව්වේ.
60 කෝට්ටේ කඳිනවා. වෙලාව යනවා. මේ මොහොතේ 9ක් පහළ ඉන්න වෙයි. දෙවෙනි මැති වල කරලා ගණන් ටික හදලා යවන්නේ. මේ මිනිස්සු ලස්සනට අදිනවා දිස්ස. දිස්සනේ නේ. ලස්සන නැන්දගේ ලකුණු දෙන්නේ යවකොට. කොල්ලෝ තඩුල් තීතිය න කෝල. හරි. හරි ලියන්න. හරි. මේක ලියලා කොටු කරානේ. මේක කොටු කරානේ. හරි. පල්ලෙන් තරොත් දාලා ලියන්න. මෝටර් රථය එක් අයෙකු තල්ලු කරන විටදී පල්ලෙන් තරොත් දාලා ලියන්න. මෝටර් රථය එක් අයෙකු තල්ලු කරන විටදී මෝටර් රථය එක් අයෙකු තල්ලු කරන විටදී එක් අයෙකු තල්ලු කරන විටදී යෙදෙන බලය අඩුවන අතර යෙදෙන බලය අඩුවන අතර යෙදෙන බලය අඩුවන අතර එවිට රථයේ තොරණයද අඩුවේ. යෙදෙන බලය අඩුවන අතර එවිට රථයේ තොරණයද අඩුවේ. එවිට රථයේ තොරණයද අඩුවේ. යෙදෙන බලය යෙදෙන බලය වැඩි වන විට යෙදෙන බලය වැඩි වන විට යෙදෙන බලය වැඩි වන විට කතා නෑ දෙන්නට කියන්නේ කීපාරක් මම බැලුවා හරි. යෙදෙන බලය වැඩි වන විට තොරණයද වැඩි වේ. යෙදෙන බලය වැඩි වන විට තොරණයද වැඩි වේ. තොරණයද වැඩි වේ. මේ නිසා තොරණය බලයට අනුලෝමව සමානුපාතික වේ. මේ නිසා තොරණය බලයට අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික වේ. හරි මේ බලන්න. ඒ කතාව හරි. ඊළඟ කතාව. ලියන මාතෘකාව. තොරණය හා ස්කන්ධය අතර සම්බන්ධය. ඊළඟ මාතෘකාව ලියන්න. තොරණය හා ස්කන්ධය අතර සම්බන්ධය. 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 හරි දැන් ඔයාලා මට දෙන්න උත්තර. මේක එක මනුස්සයෙක් අල්ලු කරන්නේ. මේකේ වෙනස මොනවද? මුලින්ම පොඩි වාහනයක් ඊට පස්සේ ලොකු වාහනයක්. ඒක බර වැඩි, ස්කන්ධය වැඩි. මේ ස්කන්ධය අඩුයිනේ. දැන් මට කියන්න මේක ස්කන්ධය අඩුයි නේද? හරි මෙන්න ස්කන්ධය අඩු එක්ක. හරි. ස්කන්ධය මොකද වෙන්නේ? අඩුයි. ස්කන්ධය අඩුයි නම් තොරණය මොකද වෙන්නේ? තොරණය වැඩිනේ. වාහනේ පොඩි වාහනයක් නම්
ඒකේ ස්කන්ධය අඩුයි නම් වේගෙන් තල්ලු වෙලා යනවනේ. ත්‍රිවිල් තල්ලු කරන ලේසියිනේ ලොරියක් තල්ලු කරනවාට. නේද? ඒකනේ. එහෙනම් ස්කන්ධය අඩුයි නම් ත්වරණය මොකද වෙන්නේ? ත්වරණය වැඩි. ත්වරණය වැඩි. හරි මෙතන මට කියන්නේ. දැන් මේ ස්කන්ධය වැඩිනේ. ලොකු ලොරියක් තල්ලු ගන්න නේද? ස්කන්ධය වැඩි. දැන් වේගය මොකද වෙන්නේ? අඩුයි නේද? වේගෙන් තල්ලු ගන්න බෑනේ. එහෙනම් ස්කන්ධය වැඩි වුණාම ත්වරණය අඩුයි. හරි. අද ගන්න. ස්කන්ධය වැඩි වුණාම ත්වරණය අඩුයි. ඕ මාතෘකා ලියලා අඳින්න. ස්කන්ධය වැඩි වුණාම ත්වරණය අඩුයි. හරි. එහෙනම් මොන සමානුපාතිකයක් තියෙන්නේ? එක්කෙනෙක් වැඩි වෙද්දී එක්කෙනෙක් අඩු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකයක්. ප්‍රතිලෝම සමානුපාතයක් ලියලා පෙන්නන්නේ මෙහෙම මේ. ත්වරණයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. මොකද්ද? ස්කන්ධයනේ. හරි? ඒක ලියලා පෙන්නන්නේ මෙහෙම මේ. ওই සංකේත ඔහොම දාලා අපි ස්කන්ධ ලියන එක යට. එක යට දාලා ලියනවා. එක යට දාලා ලියුවා මොකද්ද මේකේ තේරුම? ත්වරණය කොහොම සමානුපාතිකයිද? ප්‍රතිලෝමව සමානුපාතිකයි ස්කන්ධය. හරි? හරි. මේක අඳින්න මේ ටික ලියන්න අර කල් ලියලා කොටු කරන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. මේක ස්කන්ධයට අපි එම් අකුරන දාන්නේ. ත්වරණය හින්දා මෙහෙට ඒ. ස්කන්ධයේ එම් ත්වරණයේ ඒ. ඒක පැහැදිලිව මේ වාහනේ පොඩි මේ වාහනේ ලොකුයි. එහෙම අද ගන්න. ඒ මේ ඔය පාට කරන වැඩේ නවත්තලා මේක අද ගන්නවා හරියට. යවන්නේ නැහැ. අනිත් යවුවට පස්සේ ඔයා ඉඳලා මේ ඔක්කොම ඇදලා යන්න ඕනේ. ඔවත් එහෙම ඇඳ නැති අය. ඔය පාට කරන එක මට වැඩක් නැහැ. මේක ලියක වෙන එකයි වෙන්න ඕනේ. මේ හරි කොල්ලන්නේ. හරි කොල්ලන්නේ කොල්ලන්නේ. කෙල්ලෝ නම් කවුරුත් නැහැ. උන් ඇදලා ඉවරයි. උන් ඔක්කොම කලින් ඉවරයි. හරි. උන් ඇදලා නෝට් එක වෙනකම් බලන් ඉන්නවා. කොල්ලෝ කීප දෙනෙක් ඉන්නවා මේ එන කැටයන්. අද නෙක්පන්ට ඇට කෝට්ටු අඳිනවා. හරි ලස්සන මිනිස්සු එපා. මේ මිනිස්සු බානවල මේ රූපවල කොච්චර ලස්සන. හරි ඉක්මනට අඳිනවා. අඩුල් ඕනේ නැහැ නිකන් අඳිනවා. හරි ඉක්මනට අඳින්න හරි. බුරුට පාට කර කර ඉන්න එක රූපේ නෝට් එක බාගෙට. පාඩම් ගන්න මොනවද? රූපේ අන්ද කියලා වට මුකුත් හම්බෙන්නේ නැහැ 아무තුයි. ඔක වාහනයක් කියලා පේන්නේ නැද්ද නම් ඇති. හරි පපරමක් වගේ අඳින්න නැතුව වාහනයක් කියලා පේන්නේ නැද්ද නම් ඇති. මම කොටුවක් දාලා රෝද එකක් දාන්න වාහනයක් දාන්නවා. හරි ඉක්මන් කරලා අඳින්න මේ ටික ලියන්න අර කෙල්ල කොටු කරා. හරි එන ඕන එකක් ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා අපි ලියලා වෙනකොට එක යට ලියන්නේ දැක්කද? පරස්පරය ලියන්නේ නේ. එක යට දැක්කද? ඒකට ලිව්වම ඒකෙන් තේරුම මොකද්ද? ප්‍රතිලෝම සමානුපාතික. ස්කන්ධ කියන්නේ මේ තොරණේ වැඩි වෙද්දි මේ මම යටනේ ඉන්නේ. ප්‍රතිලෝම ස්කන්ධය අඩු වෙනවා. හරි ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරන්න. හරි
හරි ලියන්න පළවෙනි තරුවක් දාලා. ලියන්න. මෙහිදී ස්කන්ධය වැඩි රතයේ පළවෙනි තරුවක් දාලා ලියන්න. මෙහිදී ස්කන්ධය වැඩි රතයේ මෙහිදී ස්කන්ධය වැඩි රතයේ තොරණය අඩු බව පෙනේ. මෙහිදී ස්කන්ධය වැඩි රතයේ තොරණය ස්කන්ධයේ වැඩි රතයේ තොරණය අඩු බව පෙනේ. තොරණය අඩු බව පෙනේ. මේ අවස්ථා දෙකේ එකම බලය දෙන්නේ. හරි. එක මනුස්සයෙක් ඉන්නේ දෙකේ. තොරණය අඩු බව පෙනේ. ඒ අනුව ස්කන්ධයට තොරණය ස්කන්ධයට තොරණය ප්‍රතිලෝම ලෙස සමානුපාතික වේ. ප්‍රතිලෝම ලෙස සමානුපාතික වේ. ප්‍රතිලෝම ලෙස සමානුපාතික වේ. හරි. පළවෙනි වෙනම තරුවක් දාලා ලියන්න. මෙම අදහස් දෙක පළවෙනි වෙනම තරුවක් දාලා ලියන්න. මෙම අදහස් දෙක නිව්ටන් තම දෙවන නියමයෙන් මෙම අදහස් දෙක නිව්ටන් තම දෙවන නියමයෙන් ඉදිරිපත් කරන ලදී. මෙම අදහස් දෙක නිව්ටන් තම දෙවන නියමයෙන් ඉදිරිපත් කරන ලදී. නිව්ටන් තම දෙවන නියමයෙන් ඉදිරිපත් කරන ලදී. හරි. මොකක්ද අදහස් දෙක? තොරණය බලයට අනුලෝම සමානුපාතිකයි. මේ අනුලෝම සමානුපාතිකයි. තොරණය ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතිකයි. ඔක තමයි දෙවන නියමය. හරි. ලියන්න පාට පෑනේ මාතෘකාව. නිව්ටන්ගේ දෙවන නියමය. ලියන්න මාතෘකාව නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ දෙවන නියමය නිව්ටන්ගේ දෙවන නියමය. මොකක්ද දෙවන නියමය? මේක. පාඩම් කරගන්න. වස්තුවක ඇතිවන තොරණය එයට යොදන අසමතුලිත බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. මොකක්ද දෙවන නියමය? වස්තුවක ඇතිවන තොරණය එයට යොදන අසමතුලිත බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික. නිකම් බලය මොකද්ද? අසමතුලිත බලය. හරි. බල අසමතුලිත වුණා තමයි වස්තුව යන්නේ. හරි.
නැත්නම් යන්නේ නැහැ. බල සමානව විදියට. ඊළඟ තරුවක් දාලා පාට පෑනේ. ඊළඟ වස්තුවක ඇතිවන තොරණය වස්තුවක ඇතිවන තොරණය වස්තුවක ඇතිවන තොරණය එයට යොදන අසමතුලිත බලයට අනුලෝමවද එයට යොදන අසමතුලිත බලයට අනුලෝමවද අසමතුලිත බලයට අනුලෝමවද වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමවද වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ. සමානුපාතික වේ. සමානුපාතික වේ. එන පල්ලෙන් තරුවක් දාලා යන සාමාන්‍ය පාඨයෙන් එනම් වස්තුවක ස්කන්ධයේත් තොරණයේත් ගුණිතය එන වස්තුවක ස්කන්ධයේත් තොරණයේත් ගුණිතය යෙදෙන බලයට අනුලෝමව සමානුපාතික වේ. යෙදෙන බලයට අනුලෝමව සමානුපාතික වේ. යෙදෙන බලයට අනුලෝමව සමානුපාතික වේ. යෙදෙන බලයට අනුලෝම සමානුපාතික වේ. ඊළඟ තරුව නිව්ටන්ගේ දෙවන නියමය අනුලෝම සමානුපාතික වේ. හරි. ඊළඟ තරුව නිව්ටන්ගේ දෙවන නියමය බලයක විශාලත්වය පිළිබඳව කියවෙන නියමයකි. බලයක විශාලත්වය පිළිබඳව කියවෙන නියමයකි. හරි. පළවෙනි නියමයෙන් කිය බලයක ගුණ, මේකෙන් කියන බලයක විශාලත්වය. හරි. දැන් අවසාන මාතෘකාව. ඒ ගණන් හදන්න තියෙනවා. අයියෝ නෙමෙයි ලියන්න. තව වෙලක් තියෙනවා මේක ලියන්න. නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරින් සමීකරණයක් ගොඩ නැගීම. ලියන්න. නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරින් සමීකරණයක් ගොඩ නැගීම. නිව්ටන්ගේ දෙවන නියමය ඇසුරින් සමීකරණයක් ගොඩ නැගීම.
නිව්ටන්ගේ දෙවන නියමය ඇතුලින් සමීකරණයක් ගොඩ නැගීම. හරි. මේ බලන්න. දැන් මේකේ සමීකරණ තමයි ඕන වෙන්නේ. ගොඩ නගන විදිය අහන්නේ නෑ. හැබැයි මම ගොඩ නගන විදිය ලියලා පෙන්නන එක කල්පනා එකපාරක් බලා ගන්න. හරි? එකපාරක් බලාගත්ත මැද ඒක. ඒක අහන්නේ සමීකරණ විතරේ වුණ ගණන් හදන්න. හරි. හරි. ත්වරණය අනුලෝම සමානුපාතය කාටද? බලයට නේද? F ට අනුලෝම සමානුපාතය. ඒ වගේම ත්වරණය ප්‍රතිලෝම සමානුපාතිකයි කාටද? එක යට M ට නේ ස්කන්ධය. හරි. ඔය දෙකම මට එකට ලියන්න පුළුවන් කොහොමද? ඒ අනුලෝම සමානුපාතිකයි සමානුපාතී ලක්ෂණ දාලා මම ලියන්න බලන්න කොහොමද? F ට I ප්‍රතිලෝම සමානුපාතිකයි M ට. නේද? හරි. මේක මේ ලකුණ අයින් කරන්න පුළුවන් මට කොහොමද? ඒ හිම්ම තියාගෙන මේක එන්නේ කොහොමද මේ F ගුණ කිරීම එක නම් උඩින් එනවා F කියලා යටින් එනවා මොකද්ද? M. මේව දානවා මම. හරි. මෙයා මම මෙහෙට දානවා. මෙයා මෙහෙට දැන් මොකද වෙන්නේ? මේ පැත්තේ MA කියලා එනවා. මේ පැත්ත කවුද එන්නේ? F කියලා එනවා. ඕක තමයි කිව්වේ මොකද්ද? ස්කන්ධයේ ත්වරණයේ ගුණිතය අනුලෝමව සමානුපාතක කාටද? යොදන බලය F කියලා කිව්වේ. හරි. මේකට වඩා හදන්න දෙන්නේ නැහැ නේ. හරි. තමයි ඇවිල්ලා. හරි. දැන් මොන සමීකරණ කොට ගන්නයි යන්නේ. හරි. සමීකරණ කොට ගන්නයි යන්නේ. හරි. මේ බලන්න මේ. හරි. මෙන්න මේකම අනිත් පැත්තට ලියන්න කොහොම අනිත් පැත්තටම තියෙන එතකොට F සමානුපාතික ලකුණ M A. හරි. මේකේ මේ සමානුපාතික නැති කරන්න අපි ගණිතය දානවා නියතයක්. හරි. මම දානවා නියතේ K කියලා. එතකොට මේ සමානුපාතික ලකුණ නැති වෙලා අපිට සමාන කිරීම දාගන්න පුළුවන්. මම දාගත්ත මොකක්ද නියතය K කියලා කෙනෙක්. හරි. K. ඉන්නව මෙතන කවුද M A. හරි. මොකද්ද K කියන්නේ? K අනු මොකද්ද? K අනු කියන්නකෝ. K අනු නියතය කිය. K අනු මොකද්ද? නියතය. හරි. ඒක හරියට මේ වගේ මේ පැත්ත එකයි නාං. මේ පැත්තත් එක ගුණ කිරීම එකයි නාං. අපි නියතය කියලා ගුණ ගන්න කීයෙන්ද? එකෙන්. ඒක හැම පැත්තම එකයි නේද? නීතියෙන් ගුණ කරලා වෙනසක් වෙනවද කොහොමද? වෙනසක් වෙන්නේ නෑ. ඔක තමයි නියත කතාව. හරි. ඔය නීතියෙන් ගුණ කරන කතාව. වෙනසක් වෙනවද? වෙනසක් වෙන්නේ නෑ. එකම වෙනස වුණේ මොකද්ද? සමානුපාතික ලකුණු වෙන කවදා දාගත්තද? සමාන කිරීමයි අපි දාගත්තේ. හරි. ඔක තමයි නීතියෙන් කරන වැඩි. එහෙනම් අපිට ආව සමීකරණ මොකද්ද? දැන් නීතිය උන්ට එක දාගන්න පුළුවන් නේද? නීතිය උන්ට එක දාන්න පුළුවන්. අන්න සමීකරණය එනවා. මොකක්ද සමීකරණය? මේ ලියන්න. F සමානයි M A. මේක තමයි අපිට ඕනේ. මොකක් සමීකරණය F සමානයි M A. හරි. නියතේ K වෙනකොට කී දාන්න පුළුවන්ද අපිට? එක දාගන්න පුළුවන්. හරි. ඒතකොට එනවා මොකද්ද? F සමානයි M A. එහෙනම් බලය ගන්න කොහොමද? වස්තුවක බලය ගන්න කොහොමද? ස්කන්ධය ගුණ කරනවා. මොකෙන්ද? ඒ කියන්නේ. තොරණේ. මේක ලියා ගන්න. මේ ආපු විදිය ඕනේ නෑ වාට. මේක තමයි මතක තියාගන්න ඕන. හරි. ඒක ආපු දා ලියා ගන්න. හරි. ඉක්මන් කරන්න. කීවත් තුනේ කොහොමද? කීට එක දැම්මා. හරි. මම මෙච්චරයි මතක තියාගන්න ඕන සමීකරණේ වැදගත් සමීකරණය. F සමාන M A. විද්‍යාප්‍රේණ ඉස්සරහා පාඩම් වලත් ඒ පාඩම් වල ගණන් හදද්දි ඔය බලය හැම හොයන්න ඕන නම් මොකක්ද දාන්නේ? F සමාන M A. F කියන්නේ බලය, M කියන්නේ ස්කන්ධය, A කියන්නේ ත්වරණය. හරි. බලයමයි නිව්ටන් වලින්, ස්කන්ධයමයි කිලෝග්‍රෑම් වලින්, ත්වරණයමයි ms රින
දෙක නේද? දෙවෙනි පාඩමේ අපි කරේ තොරණේ ms න දෙක. ප්‍රවේගය ms න එක, තොරණේ ms න දෙක නේ. තප්පර වර්ගයට මීටර. ස්කන්ධය ග්‍රෑම් වලින් දුන්නොත් මොනවා කරගන්න ඕනද? කිලෝග්‍රෑම් කරගන්න. ඒවා ළමයි සූත්‍රයෙන් සූත්‍රෙ මතක තියාගන්න ඕනේ නැහැ. අපි ඕනෙම දැනක සූත්‍රයකට ස්කන්ධ දාන්නේ මොනවා වලින්ද? කිලෝග්‍රෑම් වලින්. කවදාවත් ග්‍රෑම් වලින් දාන්නේ නැහැ. ග්‍රෑම් දුන්නොත් ඔයා කිලෝග්‍රෑම් කරගන්න. දිගක් ගත්තොත් කවදාවත් අපි සෙන්ටිමීටර වලින් දානවද? නැහැ. අපි දාන සම්මත ඒකකේ කවුද? මීටර වලින් දිග දාන්නේ. හරි. ඒ වගේ සම්මත එක්කන විතර මතක තියාගන්න දැන්. කාලය දැම්මොත් කොහට හරි දාන්නේ මොනවා වලින්ද? අපි මිනිත්තු දානවද කොහෙටවත්? නෑ මොනවද දාන්නේ අපි? තප්පර වලින්. එහෙනම් මිනිත්තු දුන්නොත් ගානක් මොනවා කරනවද? තප්පර. යම් මුළු සිලබස් කරන පොදුයිනේ හැමතැනටම. ඒ පොදුයි මතක තියාගන්න. හැමතැනටම ඒවා ඒ විදිය. හරි ඉක්මන් කරලා ලියා ගන්න ඔය ටික. ඒතර ස්කන්ධයයි ත්වරණයයි ඇදලා බලය හැවුවොත් කොහොමද වන්නේ? ಗುಣ කරනවා ස්කන්ධයයි ත්වරණයයිනේ. ස්කන්ධයයි ත්වරණය ಗುಣ කරාම මොකක් ලැබෙනවද? බලය කොතරම්ද කියලා ලැබෙනවනේ. දැන් ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි ත්වරණය 2යි නම් බලය කීයද? 10 ගුණ කිරීම 2. 10 වරක් 2 20යි. බලය නියුටන් නේ? ඒ වගේ ලේසියෙන් හදන්න තියෙනවා. එහෙම නැතුව බලයයි ස්කන්ධය දීලා හැවුවොත් අගයන් ටික ආදේශ කරනවා. ත්වරණය නිවන්න ඕනේ. මොකද ගන්න එතකොට? මෙතන අනාගය ಗುಣ කිරීමේ එක්කන නැති කන්න ඒ වගේ බෙදීමේ කෙනෙක් දානවා. මේ පැත්තට බෙදීමේ කෙනෙක් දානවා. මෙයාට දැන් කැපෙල ගන්න දෙන්න ත්වරණය එනවා. මේ පැත්තේ උත්තරේ එනවා ත්වරණය ඉරියනේ. ගණිතයේ සාමාන්‍ය සරල සමීකරණ විසඳීම නේ. මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න 8 තුනයි තියෙන්නේ. මොකක්ද තුන? මෙන්න මේ දෙන්නව දීලා කාව අහනවද? බලය අහන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාවයි දීලා කාව අහන්න පුළුවන්ද? ත්වරණය. එහෙම නැත්නම් මෙයාවයි දීලා කාව අහන්න පුළුවන්ද? ස්කන්ධය අහන්න පුළුවන්. ප්‍රශ්න 8 කීයක් තියෙන්නේ? 3යි. කොතර ප්‍රශ්න 100ක් දුන්නා. කතා කීයක් තියෙන්නේ? 3යි. හදන්න එනම් ක්‍රම 3යි. මේ ಗುಣ කරලා හෙව්වා අනිත් පැත්තට බෙදලා ගන්නවා නේ. සරල සමීකරණ විසඳීම. ඒකනේ විද්‍යාව ලේසිනේ ගණන්. විද්‍යාව තියෙන ගණිතයේ හරි ලේසි. හරි. ලියන්න ප්‍රශ්න අංක 1. හරි ප්‍රශ්න තුන දෙන්නම් ගෙදර ගිහලා හදන්න එතකොට. ලම්බහදී සාකච්ඡා කරමු. ගලා ගෙදර වැඩි වෙන්නේ. ලියන්න ප්‍රශ්න අංක 1. කිලෝග්‍රෑම් 120ක ස්කන්ධයකින් යුතු කිලෝග්‍රෑම් 120ක ස්කන්ධයෙන් යුතු වස්තුවක් මේ තියෙන කිලෝග්‍රෑම් 120ක ස්කන්ධයෙන් යුතු වස්තුවක් ස්කන්ධයෙන් යුතු වස්තුවක් 8යි ms ඍණ 2ක ත්වරණයෙන් මේ ඉතින් බෝඩ් එකේ තියෙනවා 8යි ms ඍණ 2ක ත්වරණයෙන් චලනය වේ නම් යෙදෙන බලය සොයන්න. ත්වරණයෙන් චලනය වේ නම් යෙදෙන බලය සොයන්න. රූල් 4ක් තියාගන්න ඉඩ. ගාන හදන්න කොහොමද? සමීකරණ ලු f සමානයි ma අගයන් ආදේශ කරා ගුණ කරලා උත්තරේ දැම්මා. රූල් 3යි යන්නේ. වැඩිපුරත් එක රූල් 4ක් තියාගන්න. හරි. ප්‍රශ්න 2. රූල් 4ක් ඉඩ තියලා ප්‍රශ්න 2. ලියන්න. නිව්ටන් 3400ක බලයක් යොදා මෙති
මෙහෙම ලියන්නේ. නිව්ටන් 3400ක බලයක් යොදා මෙහෙම ලියන්නේ 3400යි n. n කියන්නේ නිව්ටන්. නිව්ටන් 3400ක බලයක් යොදා කිලෝග්‍රෑම් 20ක වස්තුවක්. මිරින් කිලෝග්‍රෑම් 20ක වස්තුවක්. කිලෝග්‍රෑම් 20ක වස්තුවක්. කිලෝග්‍රෑම් 20ක වස්තුවක් චලනය කරන විට එහි ත්වරණය සොයන්න. චලනය කරන විට එහි ත්වරණය සොයන්න. හරි. රූල් 5ක් 6ක් තියාගන්න එකට. ප්‍රශ්න 3යි ඉතින් දෙන්නේ. රට 3යි නේ. තුන්වෙනි ප්‍රශ්නේ. රූල් 5ක් 6ක් විතර තියලා රූල් 6ක් විතර තියලා ප්‍රශ්න 3. නිව්ටන් 4800ක බලයක් යෙදෙන විට මේ හරියට ලියන්න. නිව්ටන් 4800ක බලයක් යෙදෙන විට නිව්ටන් 4800ක බලයක් යෙදෙන විට 12යි ms ඍණ 2ක ත්වරණයක්. ඉතින් 12යි ms ඍණ 2ක ත්වරණයක්. මේව ලිව්වා. ත්වරණය. හරි. 12යි ms ඍණ 2ක ත්වරණයක්. ලැබේ නම් ස්කන්ධය සොයන්න. හරි පොත් ටිකක් කරගන්න. ලැබේ නම් ස්කන්ධය සොයන්න. ඉඳගන්න. හරි. අස් කරන ගමන් මට කියන්න පළවෙනි නියමය මොකද්ද? දෙවෙනි නියමය මොකද්ද? මොකද්ද පළවෙනි නියමය? පංගල් පාඩම් තියෙන්න ඕනේ කියලා. ලබසතිය අහන කොහොමද? මොකක්ද පළවෙනි නියමය? දැන් පොත් බලන්න නැහැ. පොත් අස් කරලා තියෙන්නේ. කියන්නේ පළවෙනි නියමය. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් ඒ කීප දෙනෙක් කියලා හරියන්නේ නැහැ. යවන්නේ නැහැ. හැමෝම කියන්න ඕනේ. කියන්නේ නැති සෙට් එක තියාගන්න. මුලින් ඉඳන් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයදේ නම් ඒ නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. දෙවන නියමය. වස්තුවක ඇතිවන ත්වරණය ඔය ටිකේදී මම කියන්නේ වස්තුවක ඇතිවන ත්වරණය එය මත යෙදෙන අසමතුලිත බලයට අනුලෝමවද ස්කන්ධයට මුලින් ඉඳන් වරද්දන්න එපා. ඒක මම ආයෙ අර මුලින් ඉඳන්. මොකද වස්තුවක ඇතිවන ත්වරණය ඒ මත ඇති අසමතුලිත බලයට අනුලෝමවද ස්කන්ධයට ප්‍රතිලෝමවද සමානුපාතික වේ. ප්‍රතිලෝමව. හරි. අදට පන්ති ඉවරයි. ප්‍රශ්න වල උත්තර ලියන්න ලබහදි බලනවා.